ආයි යාළුවනේ ඔයාලා හැමෝම ටේස්ටි බයි බාගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ විනාඩි 10න් රයිස් කුකර් එකේ හදාගන්න පුළුවන් රසම රස කෑමක් පිළිබඳ. අපි දැන් බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම මේ වගේ බෝල් එකක් ගන්නවා. ඊට පස්සේ පාන් පිටි අඬු කෝප්ප එකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මම ඒකට ලුණු එකතු කර ගන්නවා. ඔයාලා කැමති ප්‍රමාණයක් ලුණු එකතු කරගන්න පුළුවන් රස අනුව. ඊට පස්සේ මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් හොඳින් මිශ්‍ර වුණාට පස්සේ වතුර ටික ටික දාලා මේක හොඳට අනා ගන්න ඕනේ. වතුර ගොඩක් දාලා අනා ගන්න යන්න එපා. ටික ටික දාලා අනා ගන්න. ඉතින් මේ තියෙන්නේ මම අනාගත්ත ඩෝ එක. මම දැන් ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක විනාඩි 3ක් විතර හොඳට නීට් කරගන්න. හොඳට නීට් වුණාට පස්සේ අපි ඒක කොටස් වලට කඩා ගන්න ඕනේ. මම දැන් මේක සමාන කොටස් වලට කඩා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම මෙහෙම කඩාගත්ත කොටස් ටික. අපි දැන් යන් සීනි පැණි එක හදාගන්න. ඒකට අපිට ඕන වෙනවා පොල් සහ සීනි. මම මෙතන පොල් අඬු කෝප්ප එකකුත් සීනි අඬු කෝප්ප භාගයකුත් අරගෙන තියෙනවා. දැන් ලිපේ තියන්න පුළුවන් මේ වගේ භාජනයක් අරගෙන ඒකට අපි සීනි ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක වැහෙන්න වතුර එකතු කරගන්න ඕනේ. ගොඩක් වතුර දාගන්න එපා. සීනි ටික වැහෙන ප්‍රමාණයට වගේ වතුර එකතු කරගන්න ඕනේ. දැන් අපි මේක හැඳි ගාමින් හොඳින් දිය කරගමු. ඉතින් මේ වගේ බුබුලු දාගෙන එනකොට මම මේකට පොල් ටික එකතු කරගන්නවා. අපි දැන් මේ පොල් පැණි එක හොඳට කවලම් කරගමු. ඒ වගේම මෙතනදි මතක් කරන්න ඕනේ ඔයාලා මේ පොල් පැණි එක හැදෙනකම් වතුර එකක් රත් වෙන්න ගහන්න. මොකද අපි දැන් මේක රයිස් කුකර් එකේනේ හදන්නේ. එතකොට ස්ටීමරේ දැම්මෙන් අපි වතුර දාන්න ඕනේ. ඉතින් මගේ දැන් පොල් පැණි එකේ වතුර ගතිය ගොඩක් අඩුයි. අපි තව චුට්ටක් වෙලා මෙහෙම තියලා ලිප ඔෆ් කරගමු. හරි මම දැන් ලිප ඔෆ් කරගත්තා. දැන් තුනී කරන්න පුළුවන් තැටියක් අරගෙන අපි ඒකේ තෙල් ටිකක් හොඳට ගා ගන්න ඕනේ. ඉතින් මම දැන් තෙල් ටිකක් ගා ගන්නවා. ඊට පස්සේ අපි මේ පිටි කුලිය හොඳට තුනී කරගන්න ඕනේ.
පිටි බෝලේ හොඳට තුනී කරාට පස්සේ අපි අපේ පොල් පැණියකින් ටිකක් දාගමු. පොල් පැණි ගොඩක් දාගන්නත් එපා. එහෙම වුණොත් අපිට මේක තද කරලා වහගන්න බැරි වෙයි. දැන් මම මේක මෙහෙම වහගෙන ටිකක් වටෙන් තද කරගන්නවා. ඊට පස්සේ ගෑරුප්පුවක් ආධාරයෙන් අපි මේක හොඳට සීනි කරගන්න ඕන. ඉතින් අපි මේක ස්ටීමරේ තම්ම ගන්න නිසා අපිට ඉන්දියාප්ප වට්ටියක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට එහෙම නැත්නම් කෙසෙල් කොලයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඉන්දියාප්ප වට්ටිය පාවිච්චි කරනවා නම් ඒකේ හොඳින් තෙල් ටිකක් ගාගෙන තමයි අපි මේක තියාගන්න ඕනේ. ඉතින් අපි දැන් අනිත් ටිකත් ඒ විදිහටම හදාගමු. ඉතින් මේ තියෙන මම මේ විදිහට හදාගත්ත ඔක්කොම ටික අපි දැන් මේ ටික ස්ටීමරයකට දාගමු. දැන් මගේ වතුර හොඳට රත් වෙලා තියෙන්නේ. අපි දැන් මේක රයිස් කුකර් එක උඩින් තියමු. මේක තැම්බෙන්න ගොඩක් වෙලා යන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ විනාඩි 1:00කට පස්සේ හොඳට නැම්මිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඇත්තටම ඉක්මනින්ම තම්බ ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත ඔක්කොම ටික. මේක ඇත්තටම රසවත් කෑමක්. විනාඩි 10කින් වගේ පොඩි කාලෙකින් අපිට මේක හදා ගන්නත් පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් මේක try කරලා බලන්න. කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබට සුබ දවසක්.